ශ්‍රී ලංකාවේ 1987 1989 කාල සීමාවේදී පැවති දරුණු සන්නද්ධ කැරැල්ල දෙසැම්බර් 29 වෙනි දින නිල වශයෙන් අවසන් වූ බව ලංකා ඉතිහාසයේ සඳහන් වේ. ටෙක්සාස් එක්සත් ජනපදයේ 28 වෙනි ප්‍රාන්තය ලෙස නිල වශයෙන් එක් වූයේද අද වැනි දවසකයි. වසර 200කට අධික කාලයක් පැවති ක්වීන් රාජවංශ පාලනයේ මොංගෝලියාව නිදහස ලබා ගත්තේ අද වැනි දවසකයි. පළමු ඇමරිකානු තරුණ ක්‍රිස්තියානි බෞද්ධ සංගමය ආරම්භ කරන ලද්දේ දෙසැම්බර් 29 වෙනි දිනකයි. චීන සමූහාණ්ඩුවේ ප්‍රථම තාවකාලික ජනාධිපතිවරයා ලෙස 1911 සන් යාට් සින් තේරීපත් වුණේ අද වැනි දවසකයි. වසර 36ක් පුරා පැවති දරුණු සිවිල් යුද්ධය අවසන් කරමින් ගෝතමාලා රජය සහ කැරලිකරුවන් අතර සාමග විසුම අත්සන් කරන ලද්දේ දෙසැම්බර් 29 නම් අද වැනි දවසකයි.